හරි ඔන්න zero to hero සීරීස් එක බලාගෙන යන කෙනෙක් නම් ඕගොල්ලන්ට මේක ඕගොල්ලන්ගේ පස්වෙනි වීඩියෝ එක වෙයි. එතකොට මීට කලින් අපි කතා කළා HSV නෝඩ් එකක් මොඩිෆයි කරගෙන කොහොමද සිනමැටික් කලර් එකක් ඇඩ් කරගන්නේ කියලා. එතකොට දැන් අද අපි කතා කරන්න යන්නේ කලර් ස්ලයිස් කියන ටූල් එක ගැන. එතකොට කලර් ස්ලයිස් ටූල් එකයි HSV නෝඩ් එකයි අතර වෙනස මොකක්ද කියලා ඔයාලට කරගෙන යද්දි තේරෙයි. කලර් ස්ලයිස් ටූල් එකනොත් HSV එක වගේම හොඳ රිච් කලර් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒකට තමයි මම මේ ඕපන් කරගෙන ඉන්නේ. අපි zero to hero සීරීස් එක පුරාටම කතා කරගෙන ආපු ප්‍රොජෙක්ට් එක. එතකොට මේ ප්‍රොජෙක්ට් එක නැතුව ඔයගොල්ලෝ වෙන ක්ලිප් එකක් පාවිච්චි කරනවා නම් මුලින්ම ක්ලිප් එක බැලන්ස් කරගන්න. බැලන්ස් කරලා තමයි අපි සැචුරේෂන් එක ඇඩ් කරගන්න ඕනේ. එතකොට දැන් අපි අන්තිමට මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මේ සැචුරේෂන් බේස් එකයි කර්ව් එකයි අපි ඇඩ් කරගත්ත නෝඩ් දෙකම තියෙනවා. මම මේ දෙක ඩිලීට් කරගන්නවා අපිට දැන් ඕනේ නැති හින්දා. අපි HSV එක තියාගමු රෙෆරන්ස් එකක් විදියට. එතකොට දැන් අද වැඩේ කරගෙන යන්නත් මම පැරලල් නෝඩ් එකක්ම ඇඩ් කරගන්නවා. මෙතනින් මම ඇඩ් නෝඩ් ගිහිල්ලා මෙතනින් පැරලල් එකක් ඇඩ් කරගන්නවා. හරිද? ඔන්න දැන් මුලින්ම ඔයාට කලර් ස්ලයිස් ටූල් එක මේ ලොකේට් කරගන්න පුළුවන්. මෙන්න මෙතන මේ කර්ව්ස් වලට එහා පැත්තේ කලර් ස්ලයිස් ටූල් එක තියෙනවා. මුලින්ම මම ඔයගලන්ට පොඩ්ඩක් කලර් ස්ලයිස් ටූල් එක ගැන කියන්නම්. ඒකට කලර් ස්ලයිස් ටූල් එක ඩාවින්සි වල පොඩ්ඩක් අලුත් ටූල් එකක්. මට මතක විදියට රිසෝල්ව් 19 එකත් එක්ක තමයි ආවේ. එතකොට අපි අර මුලදී කතා කරපු සබ්ට්‍රැක්ටිව් ස්ටැචුරේෂන් එක. එතකොට සිනමැටික් ස්ටැචුරේෂන් එක මෙන්න මේ දේවල් ඇඩ් කරලා තමයි මේ ටූල් එක ඩාවින්සිලා දුන්නේ. එතකොට අපි කලින් එකේදී HSV නෝඩ් එකේ මොඩිෆයි කරලා ස්ටැචුරේෂන් එක ඇඩ් කරනකොට මුළු ඉමේජ් එකටම අපිට සිනමැටික් ස්ටැචුරේෂන් එක එකපාර ඇඩ් කරගන්න පුළුවන්කම තිබ්බා. එතකොට මේකෙදිත් අපිට ඒ ඔප්ෂන් එකම තියෙනවා. අපිට ඊට වඩා පොඩ්ඩක් ඇඩ්වාන්ස් ඉස්සරහට ගිහිල්ලා තව දේවල් ටිකක් කරන්න පුළුවන්කම තියෙනවා මේකේ. එතකොට මම මුලින්ම ඔයගලන්ට පොඩ්ඩක් මේකේ වෙනස කියන්නම්. මෙතන මේ ඔයගලන්ට පේනවා සැචුරේෂන් බාර් එකක් තියෙනවා. එතකොට ඔයගලන්ට මතකද ප්‍රයිමරි ඉස්සෙල්ලත් මේ සැචුරේෂන් බාර් එක තිබ්බා. මේ සැචුරේෂන් බාර් එකේ තියෙන ප්‍රශ්න අපි කලින් වීඩියෝ එකේදීත් කතා කළා. එතකොට අන්නේ ටිකට සොලියුෂන් එකක් විදියට තමයි මේ සැචුරේෂන් බාර් එක දීලා තියෙන්නේ. එතකොට අපිට මේකෙන් සැචුරේෂන් එක ඇඩ් කරගන්න පුළුවන් සිනමැටික් සැචුරේෂන් එක. එතකොට ඩෙන්සිටි වල එකල වෙනම බාර් එකක් දීලා තියෙනවා. ඩෙන්සිටි ඩෙප්ත් එකක් දීලා තියෙනවා. ස්ටැචුරේෂන් බැලන්ස් එකක් දීලා තියෙනවා. ස්ටැචුරේෂන් ඩෙප්ත් එක, හිව් එක. මෙන්න මේ ටික අපිට මේන් උඩ ඔප්ෂන් ටිකක් දීලා තියෙනවා. හරිද? ඊට පහලින් ඔයගලන්ට පේන්න තියෙනවා රෙඩ්, ස්කින් yellow, green, cyan, blue, magenta කියලා. එතකොට අපේ තියෙන මේන් කලර්ස් ටික මේගොල්ලෝ වෙන වෙනම බෙදලා ඔප්ෂන්ස් දීලා තියෙනවා. එතකොට මේකේ තියෙන වැදගත්ම දෙයක් තමයි මෙන්න මේ ස්කින් එකට වෙනම දීලා තියෙනවා ඒගොල්ලන්ගේ වෙනම ඔප්ෂන් පැනල් එක. එතකොට ඔයගලන්ට ඉස්සරහට වැඩ කරන්න යද්දි තේරෙයි ස්කින් ටෝන් කියන්නේ කලර් ග්‍රේඩින් වලදී ගොඩක් වැදගත් දෙයක්. ඒත් එක්කම ඔයගලන්ට පේනවා මේ යට තියෙන කලර් වීල් එකේ මේ හයිලයිට් වෙලා තියෙනවා කොයි හරියද මේගොල්ලෝ ෆෝකස් කරන්න කියලා. රෙඩ් එකේදී කලර් වීල් එක මේ හරිය, ස්කින් එකට yellow එකට ඒගොල්ලෝ හයිලයිට් කරන්නේ මොන ඒරියා එකද කියලා පෙන්නලා තියෙනවා. ඊට යටින් තියෙනවා සෙන්ටර් කියලා බාර් එකක්. ඒකෙන් වෙන්නේ ඔයගොල්ලෝ මේ ඔයගොල්ලන්ගේ කලර් වීල් එකේ මේ ෆෝකස් කරන එක මේ හයිලයිට් වෙලා තියෙනවනේ. ඔයාලට මේ හයිලයිට් එක ෆෝකස් වෙන තැන ඔයගොල්ලන්ට මෙන්න මේකෙන් මාරු කරගන්න පුළුවන්. හරිද? ඒත් එක්ක ඉන්ඩිවිජුවල් කලර් එකේ ඔයගලන්ට හිව් එක වෙනස් කරන්න පුළුවන්. රෙඩ් එකේ හිව් එක, ස්කින් එක, yellow එක වෙන වෙනම වෙනස් කරන්න පුළුවන්. ඒත් එක්ක යටින් දීලා තියෙනවා මෙතන ඉන්ඩිවිජුවල් කලර් එකට ඩෙන්සිටි එක, ඉන්ඩිවිජුවල් කලර් එකට සැචුරේෂන් එක. ඔන්න ඔහොම තමයි මේක තියෙන්නේ. මේක එකපාර දැක්කම කන්ෆියුස් වෙන්න පුළුවන්. හැබැයි මේක බොහොම සිම්පල් වගේම පවර්ෆුල් ටූල් එකක්. එතකොට ඒත් එක්ක මම ඔයගලන්ට ආවම zoom out කරලා පෙන්නන්නම්. දැන් රෙඩ්, ස්කින්, yellow, green මෙන්න මේ තියෙන මේ කලර්ස් ටිකට මේ වම් පැත්තේ ඔයගලන්ට පේන්න තියෙනවා මෙන්න මේ පොඩි ස්විච් එකක්. ඔයගලන්ට මේක හෝල්ඩ් කළාට පස්සේ පෙන්නනවා මෙයා රෙඩ් කියලා මේ ඉමේජ් එකේ මොනවද හයිලයිට් කරන්න කියලා. ඔයගලන්ට වෙන වෙනම ගිහිල්ලා බලන්න පුළුවන් මෙයා හයිලයිට් කරන්නේ මොනවද කියලා. හරිද? ඊට පස්සේ මෙන්න මේ එකින් එක ඔයාට මේ එකින් එක මෙතනින් රීසෙට් කරගන්න පුළුවන් මේවට කරන චේන්ජස්. ඒත් එකම මේකට එකපාර ඔක්කොම ටික රීසෙට් කරගන්න මෙතන උඩ මාස්ටර් රීසෙට් එකකුත් දීලා තියෙනවා. හරිද? දැන් අපි බලමු මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මම දැන් මුලින්ම මෙතන මේ අපේ කලින් HSV එකෙන් දුන්න සැචුරේෂන් එක මම ඕෆ් කරගන්නවා. ඕෆ් කළා මම මේක රීනේම් කරගන්නම් කලර් ස්ලයිස් කියලා.
හරි. ඔන්න දැන් අපි කලර් ස්ලයිස් එකෙන් සැචුරේෂන් එක ඇඩ් කරගන්නේ කොහොමද කියලා බලමු. දැන් අපි කලර්ස් ගැන කතා කරන ඉඳන් මම වේව් ෆෝම් එක වෙක්ටර් ස්කෝප් එකට මාරු කරගත්තා. හරි. මම දැන් මුලින්ම මේකට සැචුරේෂන් එක ඇඩ් කරගෙන ඉන්නම්. මම මගේ ඇහැට සෙට් වෙන ගානකට මම මේකේ සැචුරේෂන් එකක් දෙනවා මුලින්ම. හරිද? දැන් මේ සැචුරේෂන් එක ඇඩ් කරනකොට මේකේ අපි අර කතා කරපු සබ්ට්‍රැක්ටිව් සැචුරේෂන් ඒ කියන්නේ ඩෙන්සිටි එකකුත් ඇඩ් වෙනවා. හරිද? මට ඊට එහා ගිහිල්ලා මේක තව ඩෙන්සිටි එක වැඩි කරගන්න ඕන නම් මට මෙන්න මේ ඩෙන්සිටි බාර් එක පාවිච්චි කරලා මේකට තව ඩෙන්සිටි එකක් ඇඩ් කරගන්න පුළුවන්. හරිද? මම බොහොම පොඩ්ඩක් ඩෙන්සිටි එකක් ඇඩ් කරගන්නවා මේකට. හරි. මම අපි ඔන්න ඔෆ් කරගෙන බලමු. දැන්ටමත් අපිට හොඳ සිනමැටික් සැචුරේෂන් එකක් ආවා. අපි අර HSV එකේ කතා කරපු විදිහට ඕවරෝල් ඉමේජ් එකට දැන් අපිට සැචුරේෂන් එක ඇඩ් කරගන්න පුළුවන්. හරිද? දැන් ඩෙන්සිටි එකේදී අපි ඕවරෝල් ඩෙන්සිටි එක ඇඩ් කරගත්තනේ. එතකොට ඩෙන්සිටි ඩෙප්ත් එකෙන් අපිට පුළුවන් ෂැඩෝස් මිඩ් ටෝන් හයිලයිට්. එතකොට මේ තියෙන ලුමිනස් ලෙවල් වලට ඩෙන්සිටි එක ඇඩ් වෙන විදිය චේන්ජ් කරලා බලන්න. හරිද? දැන් ඔයා මේකේ ඩෙන්සිටි ඩෙප්ත් එක අරගෙන ඔයා මේක චේන්ජ් කරලා බලන්න ඔයාගේ ඉමේජ් එකට වෙන වෙනස මොකක්ද කියලා. ඔයාලන්ට පේන සමහරලාට highlight වලට වැඩිපුර density එකක් ඇඩ් වෙනවා. ඒත් එක shadows වලට වැඩිපුර density එකක් ඇඩ් වෙනවා. එතකොට ඔයාලට මේක චේන්ජ් කරලා ඔයාලට කැමති විදියක් දෙන්න පුළුවන්. මම දැන් මෙන්න මේ ගානට මගේ ඇත්තට මේ බේස් එකේ ආපු density depth එකට මම කැමති හින්දා මම ඊට වඩා පොඩි චූටි වෙනසක් විතරයි කළේ. saturation depth එකත් එහෙමයි. saturation depth එකෙදිත් කරන්නේ මේකේ තියෙන මේ එක එක luminance level එකත් එක්ක saturation එක ඇඩ් කරන එක ඔයාලට මේක වෙනස් කරලා බලන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේක ඔයා මේකත් එක්ක මේක චේන්ජ් කර කර බලන්න ඔයාලට මොන ඉමේජ් එකේ වෙන වෙනස මොකක්ද කියලා. ඇත්තටම මම මේකේ ආපු බේස් saturation depth එකට කැමති හින්දා මම මේක ඩබල් ක්ලික් කරලා රීසෙට් කරගන්නවා. ඊට පස්සේ saturation balance එක කියලා තියෙනවා. එතකොට saturation balance එක අපිට පාවිච්චි කරන්න පුළුවන් එක saturation එකක් එක මොකක් හරි කලර් එකක් පොප් වෙලා තියෙනවා නම් ඒක unnatural වගේ හරි නම් එහෙම නැත්නම් මේකේ තියෙන කලර්ස් අතර තියෙන saturation එක balance නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ saturation balance එක පාවිච්චි කරලා මේකේ saturation එක balance කරගන්න. හරිද? ඔන්න දැන් මම ඒකත් කරගත්තා. හරිද? දැන් අපි node එක on off කරලා බලමු. මොකද්ද වෙච්ච වෙනස කියලා. හරිද? මම ඒත් එක්කම මම මේකේ ස්ටිල් එකක් grab කරලා අපේ HSV එකේ කරපු එකත් එක්ක බලමු කොහොමද තියෙන වෙනස කියලා. හරි. ඔයාලට දැන් පේනවා ඇති මේකේ මේ ස්ලයිඩ් එකේ වම් පැත්තේ තියෙන්නේ මෙන්න මේ හරිය තියෙන්නේ අපි HSV node එකෙන් ඇඩ් කරගත්ත saturation එක. දකුණු පැත්තේ තියෙන්නේ අද color slide එකෙන් ඇඩ් කරගත්ත saturation එක. එතකොට saturation එකට වගේම density එකට අපිට color slice එකෙන් වැඩිපුර ඔප්ෂන් ටිකක් හම්බුණා. එතකොට අපිට මේක තව පොඩ්ඩක් වැඩිපුර changes ටිකක් කරගන්න පුළුවන්. එච්චින්ද තමයි මේ දෙකේ මෙහෙම වෙනසක් පේන්න තියෙන්නේ. ඔන්න දැන් මම මේකේ still එක off කරගෙන මම HSV node එකෙන් ආපහු color slice node එකට යනවා. හරිද? ඔන්න දැන් මේ අපේ දැන් මේ තියෙන ක්ලිප් එකට අපි ඇඩ් කරගත්ත saturation එක ගැන ඇත්තටම මට ගොඩක් සැටිස්. දැන් මේ බෙඩ් එකේ තියෙන කලර් එක මේ ලැම්ප් එකේ තියෙන කලර් එක. එතකොට මේ එළියේ තියෙන කලර්ස් මට දැන්ට මේ ඉමේජ් එක අපි හොඳ saturation එකක් දීලා තියෙනවා. හැබැයි දැන් අපි මේ tool එක ඉගෙන ගන්න purpose එකකින් ඉඳම අපි බලමු මේ sky එකට විතරක් changes කරන්න කොහොමද කියලා color slice tool එක පාවිච්චි කරලා. දැන් අපි බලමු මේක cyan එකටත් වෙන්න පුළුවන් blue එකටත් වෙන්න පුළුවන්. අපි මේකේ highlight area එකට ගිහින් බලමු. මොකද්ද වැඩිපුරම highlight වෙලා තියෙන්නේ කියලා. එතකොට අපි blue එක අරගෙන අපි blue එකේ saturation එක පොඩ්ඩක් වැඩි කරගෙන බලමු. ඔයාලට පේනවා ඇති sky එකේ saturation එක වැඩි වුණා. හරි. ඔන්න දැන් අපි මේක sky එකේ තියෙන blue එකේ saturation එක වෙනම වැඩි කරගත්තා. එතකොට මේකේ saturation එක වැඩි කළා කියලා මේ overall image එකේ තිබ්බ අනිත් ඒ වගේ saturation වැඩි වුණේ නැහැ. හරිද? මම දැන් ඔයගලන්ට මේක පෙන්වන purpose එකටම පෙන්වන්නම්. අපි හිතමු අපි මේකට creative look එකක් දෙන්න යනවා කියලා. ඔයාලට පුළුවන් මේ sky එකේ color එක වෙනස් කරගන්න මෙන්න මේ hue එක පාවිච්චි කරලා. හරිද? ඔයා hue එක එහෙට මෙහෙට කරලා බලන්න. ඔයාලට පේන්න ඇති එන color එකයි ඒකෙන් එන bounce එකයි දෙකම වෙනස් වුණා. එතකොට අපි ක්‍රියේටිව් ලුක් එකකට යනකොට අපිට මේ ටූල් එක පාවිච්චි කරලා මේකේ කලර් අයිසොලේට් කරගෙන
ඒවට චේන්ජස් කරන්න පුළුවන්. හරිද? මේ hue එක ඔයාලට වෙනස් කරන්න නම් hue එකට ඩබල් ක්ලික් කරාට පස්සේ රීසෙට් වෙනවා. හරි. ඔන්න දැන් අපි මේ ක්ලිප් එක හදාගත්තනේ. අපි දැන් බලමු කලර් ස්ලයිස් ටූල් එක පාවිච්චි කරලා අපි ප්‍රොජෙක්ට් එකේ තියෙනවා තව වීඩියෝ. අපි මේ ක්ලිප් එකටත් ගිහින් බලමු මේකට මොනවද කරන්න පුළුවන් කියලා අපිට කලර් ස්ලයිස් ටූල් එක පාවිච්චි කරලා. ඔන්න දැන් මේ ක්ලිප් එකෙත් අපි සැචුරේෂන් ටික වෙනම නෝඩ් එක තමයි කරලා තියෙන්නේ. මම මේකටත් පැරලල් නෝඩ් එකක් ඇඩ් කරගන්නවා. දැන් අපි කලර් ස්ලයිස් එකේ වැඩ ටික කරන්න. ඔන්න දැන් අපි මේකේ තියෙන සැචුරේෂන් එක ඔෆ් කරගෙන කලර් ස්ලයිස් ටූල් එක පාවිච්චි කරලා අපි අලුත් නෝඩ් එකට අපි චේන්ජස් ටික කරගමු. මම මේකත් රීනේම් කරගන්නවා කලර් ස්ලයිස් කියලා. මම දැන් මුලින්ම මේකට සැචුරේෂන් එක ඇඩ් කරගන්නවා. මෙතන කලර් ස්ලයිස් එකේ සැචුරේෂන් බාර් එකෙන් ඔයාලට පේනවා ඇති ස්කින් එකටත් ලොකු සැචුරේෂන් එකක් ඇඩ් වුණා. ඒ වගේම ඕවරෝල් ඉමේජ් එකටත් සැචුරේෂන් එකක් ඇඩ් වුණා. හරිද? දැන් ඊට පස්සේ මම කරන්නේ මේකේ ඩෙන්සිටි බාර් එකෙන් මම මේකට ඩෙන්සිටි එකකුත් ඇඩ් කරගන්නවා. හරිද? දැන් මට මෙයාගේ ස්කින් එක ටිකක් ඕවර් සැචුරේටඩ් වුණා කියලා හිතෙච්ච හින්දා මම කරන්නේ මම වෙනම මෙන්න මෙතන මේ තියෙන ස්කින් පැනල් එකෙන් මම මෙයාගේ ස්කින් එකේ සැචුරේෂන් එක පොඩ්ඩක් අඩු කරගන්නවා. හරිද? දැන් ඒත් එක්කම ඔයගොල්ලෝ මේ ඩෙන්සිටි බාර් එක සැචුරේෂන් බාර් මේ වෙන වෙනම මේවා තියෙනවා චේන්ජ් කරලා බලන්න. මොකද්ද වෙන්නේ කියලා. ඔයගලන්ට කරන ඕනම චේන්ජ් එකක් මේවා මෙතනින් ඩබල් ක්ලික් කරලා රීසෙට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන මාස්ටර් වීල් එක රීසෙට් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ එක එක ඒවාට ගිහිල්ලා බලන්න කොයි හරියද මේකේ ફોකස් වෙන්නේ. එතකොට කරන්න පුළුවන් චේන්ජස් මොනවද කියලා. දැන් ඊට පස්සේ අපි බලමු මේ පිටිපස්සේ තියෙන ග්‍රීන් ටික. මෙතනින් ග්‍රීන් එක හයිලයිට් කරන අපිට පුළුවන් මෙතනින් ග්‍රීන් එකේ සැචුරේෂන් එක වැඩි කරගන්න. ඉතින් මම පොඩ්ඩක් ඩෙන්සිටි එකත් වැඩි කරගන්න. හරිද? දැන් ඔයාලට තේරෙන්නේ නැති කලර් ස්ලයිස් ටූල් එක කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් ඊළඟට මෙයාගේ මෙන්න මේ hair එකේ තියෙන මැජෙන්ටා කලර් එකක්. ඕගොල්ලන්ට මෙතනින් highlight කරලාත් පේනවා මැජෙන්ටා කලර් එකක් තියෙනවා කියලා. එතකොට මට මෙයාගේ මේ hair එකේ තියෙන මැජෙන්ටා කලර් එක අයින් කරගන්න ඕනේ. මට මේක පොඩ්ඩක් නියුට්‍රල් බ්ලැක් වලට උරු කලර් එකක් ගන්න ඕනේ හින්දා ඔයාලට මේ මැජෙන්ටා වල සැචුරේෂන් එක මෙතනින් අයින් කරගන්න පුළුවන්. හරිද? අපි දැන් අපේ නෝඩ් එක ඔන් ඔෆ් කරගෙන බලමු මොන වගේ චේන්ජ් එකක්ද අපි කළේ කියලා. හරිද? දැන් අපි බලමු මෙයාගේ ඇඳුමේ පාට වෙනස් කරගන්නේ කොහොමද කියලා. දැන් එතකොට මෙයා ඇඳන් ඉන්නේ රතු පාට ඇඳුමක්. එතකොට අපි රෙඩ් එකට ගිහිල්ලා ඒකේ highlight එක බැලුවොත් එහෙම රෙඩ් එකේ මෙයාගේ ඇඳුම වගේම මෙයාගේ තොල්ලෙත් එක්ක මෙයාගේ කොණ්ඩෙත් තැන් තැන් වල රෙඩ් තියෙනවා කියලා අයිඩෙන්ටිෆයි කරගෙන තියෙනවා. හරිද? අපිට මේක කරන්න පුළුවන් විදිහක් තමයි අපි මුලින්ම මේකම පාවිච්චි කරන්නේ නැතුව අපි අලුතෙන් මේකට පැරලල් නෝඩ් එකක් ඇඩ් කරගමු. ඇඩ් කරගෙන මම මේ නෝඩ් එකේ රෙඩ් එකේ hue එක වෙනස් කරගන්නවා මුලින්ම. හරිද? මම මේකට දම් පාටක් වගේ ගන්නවා. හරිද? දැන් ඔයාලට පේනවා ඇති මෙයාගේ ඇඳුමත් එක්කම මෙයාගේ මේ තොල් ඒත් එක්ක මේ කොණ්ඩෙත් දම් පාටක් ආවා. ඒකට අපිට ඒ ටිකේ කලර් එක වෙනස් කරගන්න ඕනේ නැති හින්දා අපි කරන්නේ අපි මේකට මේ ටික විතරක් තවදුරටත් අයිසොලේට් කරගන්න. එතකොට අපිට ඒකට පාවිච්චි කරන්න පුළුවන් වින්ඩෝ එකක්. හරිද? මාස්ක් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම Windows ගැන ඔයගලන්ට වෙනම වීඩියෝ එකක් කරන්න. දැනට වින්ඩෝ ටූල් එකට ගිහිල්ලා පෙන් එක ක්ලික් කරලා ඔයා මෙතනින් මෙයාගේ ඇඳුමට ගොඩක් ළඟට එන්න මෙන්න මෙහෙම මාස්ක් එකක් ඇඳගන්න. හරිද? මාස්ක් එකක් ඇඳගෙන ඔයා පටන් ගත්ත පොයින්ට් එකම ක්ලික් කරාට පස්සේ දැන් මේ ඒරියා එක අයිසොලේට් වෙනවා. දැන් ඔයාලට පේනවා ඇති අපේ අර මූණේ තිබ්බ දම් පාට ටික ගියා කොණ්ඩේ තිබ්බ ටික ගියා. දැන් මේ හරියට විතරයි මේ කලර් එක ඇඩ් වෙලා තියෙන්නේ. එතකොට මේකෙදි දෙකකින් ෆිල්ටර් වෙලා තියෙනවා. එකක් අපේ මාස්ක් එක, එකක් අපේ කලර් ස්ලයිස් එකෙන් අපි අර රෙඩ් එක විතරක් මෙතනින් ආපහු ෆිල්ටර් වෙලා තියෙනවා. ඒකට ඔයගලන්ට පේනවා ඇති ටිකක් හොඳ ලෙවල් එකකට අපිට දැන් මේකේ මාස්ක් එක ආවා. දැන් මේ ක්ලිප් එක ඔයාලට ප්ලේ කරනකොට ඔයාලට පේනවා ඇති අපේ මාස්ක් එක හෙට මෙහෙට යනවා කියලා. හරිද? අන්න ඒකෙන්ද අපි ඔයා ප්ලේ කරන්න කලින් මේ මාස්ක් එක තියෙද්දි ඊට හැපැත්තේ තියෙන ට්‍රැකර් එකකට ගිහිල්ලා මෙන්න මේ ඔයාලට පේන ඇති ඉස්සරහට පිටිපස්සට තියෙන ඊතල් දෙයක් තියෙනවා ට්‍රැක් ෆෝවර්ඩ් and රිවර්ස් කියලා. මෙන්න මෙතනින් ට්‍රැක් කරගන්න. හරිද? මේක පොඩි ක්ලිප් එක පොඩි ඉඳන් පොඩි වෙලාවකින් ටැග් ගාලා ට්‍රැක් කරනවා. දැන් ඔයාලට ප්ලේ කරලා බලද්දි ඔයාලට පේන ඇති අපේ මාස්ක් එක මේකත් එක්ක ට්‍රැක් කරලා තියෙන්නේ. හරිද? මම කිව්වා වගේ මම Windows වලට වෙනම වීඩියෝ එකක් ඔයගලන්ට කරන්න. දැන් ඔයාලට පුළුවන් ආපහු මෙතනින් ඔයාගේ මේ hue එක වෙනස් කරලා මේක ඇඳපොට ඔයාට කැමති hue එකක් දෙන්න.
දැන් කලර් ස්ලයිස් ටූල් එකකින් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා ඔයගලන්ට දැන් තේරෙන්නේ නැති. ඔයගොල්ලෝ ඉස්සරහට වැඩ කරන්නේ නැති ඔයගොල්ලෝ ක්‍රියේටිව් වෙලා ඔයගොල්ලෝ මේ ටූල්ස් පාවිච්චි කරලා ඔයගලන්ට එක එක ක්‍රියේටිව් ලුක්ස් දෙන්න පුළුවන්. එතකොට අද වීඩියෝ එකෙන් අපි කතා කළේ කලර් ස්ලයිස් ටූල් එක පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියලා. සිනමැටික් ලුක් එකක් දෙනවා වගේම කලර් අයිසොලේට් කරලා අපිට ක්‍රියේටිව් ලුක් දෙන්න පුළුවන් මේකෙන්. එතකොට HSV නෝඩ් එකේදී අපි කළේ එකපාර සැචුරේෂන් එකක් එක්ක ඩෙන්සිටි එකක් මුළු ඉමේජ් එකටම ඇඩ් කළා. ඒතකොට කලර් ස්ලයිස් ටූල් එක පාවිච්චි කරලා අපි ඉන්ඩිවිජුවල් ඒරියාස් වල ඩෙන්සිටි එක සැචුරේෂන් එක වෙනස් කරගත්තා. එතකොට අද වීඩියෝ එකෙන් මට කතා කරන්න ඕනේ මේ ටික අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.